හලෝ ගයිස් කොහමද? ඉතින් අපි අද ගියා ඔමාන් වල තියෙන shopping mall එකකට. මේකට අපි කියන්නේ Avenues Mall කියලා. ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා ඕගලන්ට කියන්න. නමුත් වීඩියෝ සෑහෙන්න ගේන්න වෙනවා. මොකද එච්චර දේවල් තියෙනවා. ඉතින් මම මේකේ ගෙනල්ලා තියෙන්නේ පොඩි දෙයක් විතරයි. අද අපි ඒක මොකද්ද කියලා බලමු. ඉතින් අපි ඉස්සරහා එන්ට්‍රන්ස් එකට යද්දි මේ වගේ ලස්සන මල් වවලා තිබ්බා. ඉතින් ගොඩක් රස්නේ කාලේ වුණත් සෑහෙන්න අමාරුයි මේගොල්ලෝ මේ වගේ මල් වවනවා. ඒ වගේම එන්ට්‍රන්ස් එකේ මේ දවස්වල ඊද් නිසා හොඳ ඩෙකරේෂන්ස් වගේක් කරලා තිබ්බා ලස්සනයි. අපි එතන ෆොටෝස් ගත්තා. ඉතින් ඒ වගේම ඇතුළට යද්දී මම කියන්න ගියේ ගොඩාක් මේකේ තියෙනවා shopping කරන්න තැන්. ඉතින් මේ මෝල් එක ෆ්ලෝ 3ක් තියෙනවා. මේකේ තියෙනවා ඔයගලන්ට groceries ද හැමදේම furnitures ද vehicles ද ඕන එකක් ගන්න හැම දෙයක්ම මේකේ තියෙනවා. ඉතින් පල්ලෙහා වාහන 3ක් තිබ්බා. ඉතින් මම කල්පනා කරේ මේකේ මොනවද ගන්න කියලා. ඕගොල්ලන්ම කමෙන්ට් එකක් දාන්න යන්න මේ තුනේ මොකද්ද ගන්න හොඳ කියලා. ඉතින් අපි මෙතන ඇත්තටම අද ගේන්න අයිඩියා එකක් කරේ පොඩි අයගේ ප්ලේස් ඒරියා එකක් තියෙනවා. ඉතින් මේකට ඒගොල්ලන් කියන්නේ ෆන්ටාස්මෝ කියලා. ෆන්ටාස්මෝ කියලා කියන්නේ මේ ප්ලේස් එකට. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි හැම වයසම කෙනෙක්ටම සෙල්ලම් කරන්න දේවල් තියෙනවා. ඉතින් ගොඩාක් ඇක්ටිවිටීස් ඒ කියන්නේ ගොඩාක් ගේම්ස් එතකොට ඒ වගේ දේවල්. ඉතින් මෙතන ඔයා ඉස්සල්ලාම ඔයගොල්ලන් දැන් දැක්ක අර කාඩ් එක වගේ membership කාඩ් එකක් ගන්න ඕනේ. ඒක ගන්න බයිස 200ක් ගන්නවා. ඒ වගේම ඔයාට ඒකේ රීලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඔයාට රියල් ගන්න ඕන ගන්න ඔයා රීලෝඩ් කරගෙන ඊට පස්සේ ගේම් වල ගිහිල්ලා ඔයාට තියෙන්නේ ස්වැප් කරන්න කාඩ් එක. එතකොට එයා ඇක්ටිවේට් වෙනවා ගේම් එක ඔටෝ ඇක්ටිව් වෙලා අපිට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි එක්කෙනාව අපි එක්කන් ගියා. ගොඩාක් එයාව සෙල්ලම් කරේ කාර් ගේම්ස් නැත්නම් බයික් රේසස් ඩ්‍රයිවිං කරන ඒවා. ඉතින් එයා ආස ඒවට නිසා ඒවා තමයි ගොඩාක් කරේ. ඒ වගේම ෂූටින් ගේම්ස් ගොඩක් තිබ්බා. ඒවත් එයා කරා. ඉතින් මෙතන මම ගෙනල්ලා තියෙන්නේ එයා ප්ලේ කරපු ගේම්ස් විතරයි. ඉතින් මේට අමතරව සෑහෙන දේවල් මෙතන තියෙනවා. ඒවා පෙන්වන්න ඇත්තටම මේ වගේ ෂෝට් මේ වීඩියෝ එකක් මදි ෆුල් vlog එකක්ම කරන්න වෙනවා. ඉතින් මම ඒක පස්සේ දවසක ආයෙ ප්ලෑන් කරලා ඔයගලන්ට ගේන්නම් ෆුල් vlog එකක් මේක ඇතුලේ. ඉතින් මේ මෝල් එකේ තියෙන්නේ මේ ප්ලේ කරන්න පුළුවන් ඒරියා එක විතරයි. ඉතින් මේක විතරයි ඒගොල්ලන් මෙතන ඇලෝ කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම සෑහෙන්න ෆන් පොඩි අයට ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම පොඩක් භයානක දේවලුත් තියෙනවා. ඉතින් ඔයාලගේ ළමයි ඒවට දාන්න කලින් කල්පනා කරලා කරන්න. ඉතින් අපි හැමදාම වගේ ගිහිල්ලා මොනවා හරි කනවනේ. ඉතින් අදත් කෑවා. ඔන්න ඕකයි අද වීඩියෝ